හොඳයි. අදත් ඔයාලක තුලා ඉන්නේ ඇනිමල් ලවා YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද විශේෂ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඔයාලගේ කමෙන්ට් එකකට පිළිතුරු දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අපේ channel එක බලන හිතවතෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් අන්න එයාට පිළිතුරු දෙන්න එයාට සහ ඔබ සියලු දෙනාටම වැදගත් වෙයි කියලා මම හිතුවා. එයා අහපු දේ. ඉතින් ඔන්න ඒකට අද පිළිතුරක් ලබා දෙන්න තමයි හදන්නේ. ඉතින් එයා අහලා තිබුණේ ලේය කෑම බොයිලර් සත්තුන්ට දෙන්න පුළුවන්ද කියන එක. ඊට අමතරව එයා අහලා තිබුණා මේ ඇයි මෙහෙම කෑම වර්ග වෙන වෙනම තියෙන්නේ කියන එක. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙට මම පිළිතුරක් දෙන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සරලව කියනවා නම් එයා අහලා තිබුණේ එකට කමෙන්ට් එක තමයි ප්‍රශ්නේ අහලා තිබුණේ ලේය බොයිලර් සත්තුන්ට ලේය කෑම දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් ප්‍රශ්න තියෙන දෙන්න පුළුවන්. නමුත් අපේක්ෂිත වර්ධනය ගන්න බෑ. ඉතින් ඒකට හේතුව මම කියන්නම්. ඉතින් ඔයාලා දන්නවා දැන් අපි කුකුල් පාලනය කිව්වහම අපි විවිධ අරමුණු වලට කුකුලන් හදනවා. මස් ගන්න, බිත්තර ගන්න, සුරතලයට. ඉතින් ඒ වගේ පොර කුකුලන් පොර සඳහා ඔට්ටු තියන්න. ඉතින් ඒ වගේ විවිධ තවත් විශේෂ කාරණා වලට කුකුලන් හදනවා. ඉතින් මෙන්න මේ කුකුලන් හදද්දී ඒ වර්ග වලට විශේෂ වෙච්ච සත්තු තමයි ඉන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මස් නම් අපි ප්‍රධාන වශයෙන් බ්‍රොයිලර් සතුන් හදන්නේ. එතකොට බිත්තර වලට අපි ලේය සතුන් ගංකේ කියන්නේ ඒ වගේ. ඉතින් ඊට අමතරව කළුකුන්, ගිනි කුකුලන්, තාරාවල. ඉතින් ඒ වගේ මේ ඔක්කොම කුකුලන් නොවුනත් අපි පෝල්ට්‍රි කියන එහෙම නැත්නම් මේ කුකුල් පාලනය යටතේ මේ ඔක්කොම ගැන කතා කරනවා. ඉතින් මෙන්න මෙහෙම සත්තු විශේෂයෙන් මං කිව්ව කළුකුන්, තාරාවන්, ඒ සතුන් වෙනම වුණත් වෙනම විශේෂ වුණත් මේ කුකුලන් ගත්තත් විවිධ කුකුලන් වර්ග ඉන්නවා. ඉතින් එතකොට මෙන්න මේගොල්ලන්ගේ එකක් තමයි මේගොල්ලන්ගේ ඒ සතුන්ගේ විශේෂය අනුව සතුන්ට අවශ්‍ය වෙන පෝෂණය වෙනස්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් බ්‍රොයිලර් සතුන් කියන්නේ අපි දිනු කරපු සතුන්. ඒ කියන්නේ අපි ඒකට මම කලින් ඔයාලට බ්‍රොයිලර් සතුන් ගැන කතා කරලා ඇති. මේ සතුන් අපි ස්වභාවිකව බෝ වෙච්ච අය නෙමෙයි අපි විසින් ඇති කරපු අය. ඉතින් ඒක හින්දා මෙයාලට අනිවාර්යයෙන්ම අපි විශේෂ කෑමක් දෙන්න. මොකද අපි බ්‍රොයිලර් සතුන් හදලා තියෙන්නෙම ඉක්මනින් මෙයාලගේ බර වැඩි කරගන්න. ඒ කියන්නේ මෙයාලා කන කෑම ප්‍රමාණය ඉක්මනට ඇඟට උරා ගන්න සහ වැඩි කෑම ප්‍රමාණයක් මේ සතුන් පරිභෝජනය කරන්න. يعني වැඩි කෑම ප්‍රමාණයක් කන්න තමයි මේ සතු හදලා තියෙන්නේ. ඉතින් අපි යාගෙන් බලාපොරොත්තු වෙන්නේ මස්. එතකොට අපි යාගෙන් බිත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ඉක්මනට මෙයාලට කෑම එකක් දීලා වැඩිපුර දීලා වැඩි බරක් ගන්න. හැබැයි අපි බිත්තර දාන සතුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ශරීර වර්ධනය වගේම. ඉතින් ශරීර වර්ධනය වෙන්න ඕනේ. මොකද සතා ලොකු වෙන්න ඕනේ. කුඩා කාලේ ඉඳන් කුඩා පැටියට බිත්තර දාන්න බෑනේ. ඉතින් අපිට ඔයාලට මම හිතන්නේ මම කියන දේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. කුඩා පැටියා ශරීර වර්ධනය කරන්නත් ඕනේ. නමුත් අපේ ප්‍රධාන අරමුණ තමයි මෙයාලට බිත්තර ගන්න එක. බිත්තර සතුන්ගේ. ඉතින් අන්න ඒ වගේ දැන් පොර කුකුලෙක් නම් එයාට අවශ්‍ය වෙන්නේ මේ අනිත් සතා සමග තරම් කරන්න ශක්තිය. එතකොට එයාගේ සතා උස යන්න ඕනේ අපි සාමාන්‍යයෙන් අනිත් සතාට. ඉතින් ඒ වගේ අන්න එහෙම මෙයාට වෙනම අවශ්‍යතා ටිකක් තියෙනවා අපි බලාපොරොත්තු වෙන. ඒ වගේම සුරතලයට නම් ඒ සතාගේ පිහාටු ලස්සන වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට සිල්කි වගේ සතෙක් ගත්තොත් එයාගෙන් ජාන වලින් එන ලක්ෂණ දිනු වෙන නම් අපි නිවැරදි පෝෂණ ක්‍රමයක් දෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම මේ සත්තුන්ට අපි කෑම දෙන්න ඕන විශේෂ අවශ්‍යතාවය වෙනස්. මම ඉස්සෙල්ලා කිව්වා බ්‍රොයිලර් සතෙකුට නම් බර වැඩි වෙන. එහෙනම් ඉතින් බ්‍රොයිලර් සතාට අපි ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒකට ලේය සතෙකුට වඩා සාමාන්‍යයෙන් බ්‍රොයිලර් සතෙක් ප්‍රෝටීන් වැඩිපුර දෙන්න ඕනේ. ඉතින් ඔන්න ප්‍රධානම හේතුව ඔන්න ඔකයි. දැන් ගම් කුකුලෙකුට සාමාන්‍ය අපි ඔයාලා දන්න ඉස්සර නම් ගම් කුකුළු ඇහිඳගෙන වගේ කෑවේ. අපි ඉස්සර ගම්වල සහ ගෙවල් වල ඇතෑරලා එළියේ ඉන්නේ ගම් කුකුළු ඇතෑරලා. ඉතින් ඒගොල්ලන්ට අපි විශේෂ කෑම දෙන්න ගියේ නෑ ඉස්සර. නමුත් දැන් අපි වාණිජය කරන් යද්දී අපිට කුකුල් කෑම දෙන්න වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සත්තුන්ගේ අවශ්‍යතාවය සහ විශේෂයෙන්ම සත්තු ප්‍රමාණය වැඩි වෙනකොට අපිට අනිවාර්යයෙන්ම අර ඉස්සෙල්ලා ගම් කුකුලියන්ට අපි ඇතෑරලා හදද්දී නිකන් ස්වභාවිකව කන්න දුන්නා වගේ බෑ. අපි අනිවාර්යයෙන්ම කෑම ප්‍රමාණය මදි නම් දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අවශ්‍යතා මත අපිට සතුන්ට ආහාර සලාක හදන්න උනා. නමුත් හදද්දී අපි ප්‍රධානම දේ තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය. මොකද දැන් බ්‍රොයිලර් සතෙක් නම් මේ දවස්වල දින උපරිම අපි 30ක් 35ක් වෙනකොට ගන්න තමයි අපි try කරන්නේ. මොකද අපේ ලාභය වැඩි කරගන්න. එතකොට මෙන්න මේ දින 35ක් ඇතුළත මෙයා ඉක්මනට වර්ධනය වෙන්න නම් විශේෂ කෑම එකක් තමයි යාට දෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ බ්‍රොයිලර් කෑම එක අපි හදන්නේ බ්‍රොයිලර් සතුන්ට විශේෂයෙන්ම
ඒක ටිකක් මිලාදිකයි. ඒක ලේ සතුන්ට දුන්නොත් ඉතින් ලේ සත්තු අපි ඇතම් අවස්ථාවල මේ බ්‍රොයිලර් කෑම එක ලේ සතුන්ට දෙනවා. සතුන්ගේ බර අඩු වෙනවා. සමහර ලාවට අපේ ගොවි මහතුන්ගේ වැරදි ක්‍රියා නිසා සතුන්ගේ බර අඩු වෙනවා. හරියට පෝෂණය නොකරාම ඉතින් අපිට එන ගොඩක් කෝල් වලින් 120ක් විතරම සතුන්ගේ බර අඩු කෝල් තමයි එන්නේ. මේ ලේ සතුන් තාම බිත්තර දැම්මේ නැහැ කියලා. ඉතින් බැලුවාම සතුන්ගේ බර අඩුයි. හරියට කෑම දීලා නැහැ. ඉතින් ඒ වෙලාවට ඇත්තම අවස්ථාවල අපිට සිද්ධ වෙනවා බ්‍රොයිලර් කෑම එකක් දීලා සතුන්ගේ බර ටිකක් වැඩි කරගන්න. ඉතින් අන්න ඒ වගේ සමහර අවස්ථාවල අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි බ්‍රොයිලර් කෑම එක බ්‍රොයිලර් සතුන්ටත් ලේ කෑම එක ලේ සතුන්ටත් දෙනවා. ඉතින් ඊට අමතරව දැන් මම කියපු දේ පැහැදිලි ඇති අපි සත්ත්ව වර්ග අනුව ඒ සතාට ඒ විශේෂ වෙන්න තමයි මේ කෑම හදලා තියෙන්නේ. යාළගේ ප්‍රෝටීන සහ ශක්තිය අවශ්‍යතාවය මත. ඉතින් මම මේ කියලා දීලා ඇති කලින් අපි වීඩියෝ කරද්දී මේ කුකුල් කෑම සම්බන්ධව සතාට අවශ්‍ය ප්‍රෝටීන සහ ශක්තිය තමයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ කැල්සියම් ඒ වගේ දේවලුත් අපි හිතනවා දැන් බිත්තර දාන සතෙකුට නම් කැල්සියම් අවශ්‍යයි. සාමාන්‍යයෙන් පොර කුකුලෙකුටත් කැල්සියම් වගේ අවශ්‍යයි සතාගේ වර්ධනයට. ඉතින් ඒ වගේ අපි දැන් විශේෂයෙන් ලංකාවේ නම් අයි පොර කුකුලුන්ට එහෙම වෙනම කෑම නැති වුණත් අපි යාළුවට විශේෂ විදිහට කෑම වර්ග වට්ටෝරු හදලා දෙනවා. ඉතින් ඒක පොර කුකුල් පාලනය කරන අය දන්නවා. ඉතින් ඊළඟ කාරණය තමයි මේ සත්තුන්ගේ වයස අනුව. දැන් අපි බ්‍රොයිලර් සතෙක් ගත්තා සතා කුඩා කාලයේ දෙන කෑම එක නෙමෙයි වැඩෙන අවස්ථාවේ දෙන්න. මේක අපිට බ්‍රොයිලර් ස්ටාර්ටර්, බ්‍රොයිලර් ෆිනිෂර් විදිහට දෙකකට කඩන්න පුළුවන්. ඊට අමතරව අපිට චික් බූස්ටර් කියලා වලින් අවශ්‍ය නම් දෙන්න තියෙනවා. මම මේ ගැන කලින් වීඩියෝ කරලා තියෙනවා. නැවත වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම් කොහොමද මේ කෑම දෙන්නේ සහ ඒ කෑම වල විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් බිත්තර දාන සත්තුන්ට නම් මුලින්ම චික් ස්ටාර්ටර් එක, ඊට පස්සේ ගෝවර් එක, ඊට පස්සේ ලේ එක. ඉතින් ওই වගේ අවතුනකින් යන්නේ. ඉතින් ඔන්නෝම ප්‍රධාන වශයෙන්ම සතුන්ගේ වර්ධන අවධිය මතත් කෑම වර්ග වෙනස් කරන්න වෙනවා. ඒකටත් හේතුව අර සතාගේ වර්ධන කාල සීමාවේ සතාගේ අවධිය අනුව වෙනස් වෙනවා සතාට අවශ්‍ය වෙන පෝෂණය. ඉතින් අන්න ওই කාරණා තමයි විශේෂයෙන්ම බලපාන්නේ. ඉතින් ඔන්න මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. ඉතින් අපි සාමාන්‍යයෙන් කෑම දෙද්දි විශේෂයෙන්ම බ්‍රොයිලර් සතුන්ට නම් බ්‍රොයිලර් කෑම එක දෙන්න ඕන, ලේ සතුන්ට නම් ලේ කෑම එක දෙන්න ඕන. ඊට අමතරව ඉතින් අපිට අවශ්‍ය නම් අපිම හදපු කෑම එකක් නිවැරදිව හදපු කෑම එකක් සතුන්ට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ channel එකට කතා කරපු හිතවතා අපේ channel එකේ කමෙන්ට් එක දාලා තිබුණ හිතවතා අහලා තිබුණේ මේ කොහොමද ඇයි මෙහෙම වෙනස් කෑම වර්ග තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මම පැහැදිලි කරා. ඒ සතුන්ගේ වෙනස අනුව අපි සතුන්ගෙන් ගන්න ප්‍රයෝජන අනුව තමයි මේ කෑම වෙනස් වෙන්නේ. ඒ සතුන්ගෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන දේ අනුව අපි මේ සතුන්ට දෙන්න ඕනේ කෑම එක වෙනස්. ඉතින් ඒක තමයි සරලම උත්තරේ. මම හිතන්නේ වැඩේ පැහැදිලි ඇති. තවත් දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ කෑම වර්ග මොනවද ඒවා දෙන්නේ කොහොමද කියන එක. එහෙනම් අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න. ඔබට මොනවාම හරි කුකුල් පාලනය සම්බන්ධව දැනගන්න ඕන නම් මට කතා කරන්න. ඊට අමතරව අපි ගාව කුකුල් පැටව් ඉන්නවා. බ්‍රොයිලර් පැටව්, ලේයර් පැටව්. ඉතින් ලේයර් පැටව් නම් දවස් සති දෙක සති තුන මාසය දක්වා වර්ධනය කරපු පැටව් ඉන්නවා. ඊට අමතරව ගංකූල් පැටවුත් අපි ගාව ඉන්නවා. ඉතින් ඔබට අවශ්‍ය ඕනම කුකුල් පාලන සම්බන්ධ උපකරණ මොනවා හරි අවශ්‍ය නම් මට කතා කරන්න. මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න.